පින් කරන අයට කරදරේ එන්නේ මෙහිමයි. තරාදිය උඩින් අල්ලගෙන එක පැත්තකට බර දැම්මොත් එහෙම අනිත් පැත්ත උඩට යනවා. මේ පැත්ත බර වෙනවා. හැබැයි මේ බර වෙලා තියෙන පැත්තේ බර ටික අයින් වුණොත් මොකද්ද වෙන්නේ? එකපාරම උඩට යනවා. ඒ වගේ පින් කරන මනුස්සයාට උනත් සංසාරයේ කරපු කර්ම විපාක කියන බර ආවොත් එහෙම එයාගේ ජීවිතේට කරදර වැඩි. හැබැයි කරදර ඇවිල්ලා ගෙවිලා ගියාට පස්සේ අර තැටියේ බර ඉවරෙච්ච ගමන් මෙයා ඊතලයක් විද්දා වගේ දෙවියන් අතරට යනවා. අර පින් බලයට. අන්න ඒ නිසයි පින්වතුනි කියන්නේ නිന്ദා අපහාස එන්න දෙන්න. ඒකෙන් ඒ කර්ම ටික ගෙවෙන්න ආරින්න. අසාධාරණකම් වෙන්න ආරින්න. කර්ම විපාක ටික ගෙවෙන්න ආරින්න. මිනිහගෙන් තිත්ත කුණුහරුපෙන් බැනුම් අහලා දහ දුක් විඳින්න. ඒ කර්ම ටික ගෙවෙන්න ආරින්න. දරුවන්ගෙන් හිත පෑරෙන දුක් ටික විඳින්න. ඒ කර්ම ටික ගෙවෙන්න ආරින්න. ඔබ බුදුන් සරණ ගිහිල්ලා නම්, ධර්මයේ සරණ ගිහිල්ලා නම්, සංඝ රත්නයේ සරණ ගිහිල්ලා නම්, සම්මා දිට්ඨියෙන් යුක්ත නම්, අවංකව පින්දහම් කුසල් දහම් රැස් කර ගන්නවා නම් මේ විඳින කර්ම ටික ගෙවිලා ගිය ගමන් ඊතලයක් විද්දා වගේ ඔබ මරණයන් මත්තේ දෙවියන් අතරට යනවා. එහෙ ඔබට